Hi everyone, welcome to Carl's Journey. This is my first vlog and I am so excited. Right now I am getting ready to go out and do some shopping. I just took a shower and dried my hair and this is my outfit for today. Now I am going to do some simple makeup. I don't really like heavy makeup because I have to wear it every day for work. That's why I prefer keeping it simple today. ඉතින් guys මම මගේ ජොබ් එක ගැන ඉදිරි වීඩියෝස් වල මම කියන්නම්. ඉතින් මම මේකප් එක කරන අතරතුරම මං කවුද කියලා ඔයාලට කියන්නම්. මගේ නම කල්හාරි. මගේ හෝම් ටවුන් එක නම් අම්පාර. හැබැයි මම දැනට ඉන්නේ කොළඹ වල. මොකද මම ජොබ් එක කරන්නේ කොළඹ වල නිසා. There's something I want to share with you guys. 2 months ago I had an accident and had to stay in bed for a month and a half. Honestly, it was a really tough time for me mentally. During that time, I decided that once I recovered, I wanted to start a vlog. You might notice in this video that it's still a bit hard for me to move my right hand. Alright, let's get into the video. ෆවුන්ඩේෂන් එක චුට්ටක් ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ මං ආසම ලිප් බාම් එක තමයි ඇප්ලයි කරේ. ඔන්න දැන් මගේ ලිප්ස්ටික් එක මං ඇප්ලයි කරගන්නවා. මං හරි ආසයි ඒ කලර් එකට. ඔන්න ඔය කලර් එකටත් මං ආසයි. හැබැයි දෙකක් ගන්න බෑනේ. ඒක නිසා මම දැන් ඒක තියලා ලිප් ලයින් එක ඇඳ ගන්නවා. ඕකේ ඇත්තටම පිළිවෙල නම් ඕක නෙමෙයි guys. හැබැයි මම මේකප් කරන්නේ මට හොඳයි කියලා හිතන විදිහට. වැරදි නම් ඉතින් කමෙන්ට් එකක් දාගෙන ගියාට කමක් නැහැ. ඉතින් දැන් මම යන්නේ මගේ ලිප් ග්ලොස් එක ඇප්ලයි කරගන්න. මොකද ලිප් කලර් එක ගොඩ වෙලාවක් තියාගන්න මම මේ වගේ ග්ලොස් එකක් ඇප්ලයි කරනවා. මම ටිකක් ඩාර්ක් කලර්ස් වලට කැමති කෙනෙක්. ඉතින් ලස්සනයිද බලන්නකෝ. දැන් මගේ ෂැඩෝ පැලට් එක අරගෙන මම හදන්නේ බ්ලෂර් එකයි ෂැඩෝ එකයි දෙකම අයි ෂැඩෝ එකයි දෙකම මේකෙන්ම කරගන්න. මොකද මම සිම්පල් මේකප් ගන්න කරන්නේ. ඒක නිසා ගොඩාක් ඇප්ලයි කරන්නේ නැහැ. පේන නොපෙනෙන ගානට තමයි මම මේක කරන්නේ. ඊට පස්සේ අයිලයිනර් පෙන් එක අරගෙන ඔන්න ඔය විදිහට දාගත්තා. ඔන්න ඊළඟ තමයි අමාරුම වැඩේ. මොකද මට මේ අත අමාරු නිසා මම ඉතින් හිමීට තමයි කොණ්ඩේ පීරගන්නේ. ඊට පස්සේ මං ආසම බොඩි ලෝෂන් එක ඇප්ලයි කරගත්තා. මම ඒකට හරි කැමතියි. මාරම සුවඳයි. දැන් සන්ග්ලාස් දෙක අරගෙන මගේ ප්‍රිසි වෙන හෙයා එක එහෙම වෙන්නේ නැති වෙන්න චුට්ටක් උඩට කරලා දාගත්තා. මේ බෑග් එක ගන්නවා. නෑ. මේක ගන්නවා. ඒකට මං කැමතියි. හරි. මෙන්න මේක නම් ඇප්ලයි නොකරම යන්නේ නැහැ ළමයි මම හරිම ආසයි. ඒකෙන් එන්නේ හරිම කාම් ෆ්‍රේග්‍රන්ස් එකක්. හරි. දැන් ඒකත් ඇප්ලයි කරගත්තා. දැන් ඔන්න මට යන්න තමයි තියෙන්නේ. මෙන්න මේක තමයි ෆයිනල් ලුක් එක. හරි. ඔන්න ඔක තාමත් දානවම ළමයි. දැන් හිමිට මම යනවා බොරැල්ල පැත්තට. වයින්ම ගියා ඉතින්. මොකද මම මාස එකමාරක් විතර එකම තැනනේ හිටියේ. ඒ නිසා දැන් චුට්ටක් ඇවිදලා කරලා ඉන්නවා. හරි. දැන් shopping ජවනිකාව තමයි පටන් ගන්නෙ. මං ඉතින් ඉස්සල්ලාම ඇවිදලා කරලා බැලුවා. මෙන්න මෙයාවත් හම්බුණා. එයාට නම් මං හරි කැමතියි. පස්සේ වෙලාවක හිමීට ගන්නවා. හරිම කියුට් එයා. බලන්නකෝ යාළුවා. මලක් තියාගෙන ඉන්නවා මාව ගන්න කියනවා වගේ. ඊට පස්සේ චූටි බඩගින්නක් ඇවිල්ලා ලේඩි ජේ එකේ කැෆේ එකට ගියා. ඒකේ ඉන්ටීරියර් ඩිසයින් වලට නම් මම හරි කැමතියි guys. මොකද සිම්පල් ඉන්ටීරියර් ඩිසයින් ටිකක් දාලා තියෙන්නේ. හැබැයි මාරම කාම් වයිබ් එකක් තියෙන එතන. ඉතින් ඊට පස්සේ අයිස් ටී එකකුත් පීලා ෂෝටිස් එකකුත් කාලා යන්න හදන්නේ බෝඩිම බලන්න. හරි. මම තීරණය කරා පයින්ම යනවා කියලා. මැප් එක බලාගෙන තමයි යන්නේ. මොකද මම ගිහිල්ලා නැහැ මේ පාරෙන්. ඉතින් මමගේ පහුගිය කාලෙත් එක්ක හිතන එකම එක දෙයක් තියෙනවා. අපි මේ මොහොත සතුටින් ඉන්න ඕන. මොකද ඊළඟ මොහොත මොන වෙයිද කියන එක අපි කාටවත් කියන්න බෑ. ඒ වෙච්ච දේවල් එක්ක මම සෑහෙන දේවල් ඉගෙන ගත්තා. ඔන්න ඔහම පයින් මං ආව පොඩිමට ඇවිල්ලා හිමීට මේ ආම්ස්ට්‍රින් එකත් ගැලවුවා. දැන් බලන්න යන්නේ මොනවද මම ගත්තේ කියලා. හරි. අද දවසේ ගත්තේ පළවෙනි අයිටම් එක මේක.
මං කලින් හිටපු බොඩිමේ නෙමෙයි ගයිස් ඉන්නේ. දැන් අලුත් බොඩිමක ඉන්නේ. ඉතින් ඒ නිසා ඒක චුට්ටක් ලස්සන කරනවා කියලා හිතුවා. මෙන්න මේ පැලෙට් ගෙනාවා අරගෙන මෙතනින් තිබ්බා. ඊට පස්සේ අර ෆ්‍රිසි වෙන්න නොදී දාපු කණ්ණාඩිය ගැලෙව්වා. ඊළඟේ මොනවද බලමු තියෙන්නේ. මේකේ තියෙන්නේ ස්ටේෂනරි අයිටම්ස් ටිකක්. මොකද මට පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා. ඔය පොඩි පොඩි ඕන දේවල් ටිකක් කරන්න. එහෙනම් අදට මං යන්නම් බයි බයි. ඉස්සරහටත් ව්ලොග් ටිකක් ගෙන්නම්. keep in touch.